සන්දෙහි හාවා සස ජාතකය බුදුන් වහන්සේ ජේතවනයේ නැවතී සිටියදී සියලු අවශ්‍යතා පිළිබඳ ත්‍යාගයක් පිළිබඳ මෙම කතාව වදාළා. වරක් සවැත් නුවර ඉඩම් හිමියනෙක් සතියක් පුරා සෑම දිනකම බුදුන් වහන්සේ සහ සියලු භික්ෂූන් වහන්සේලා තම නිවසට ආරාධනා කළේය. සෑම දිනකම ඔහු තම නිවස ඉදිරිපිට මණ්ඩපයක අලංකාර ආසන මත අවුහුණ වාඩි කරවා අවුහුන්ට රසවත් ආහාර වේලක් පිළිගැන්විය. 7 වන දින ඔහු බුදුන් වහන්සේ සහ 500නෙක් භික්ෂූන් වහන්සේලාට සියලු අවශ්‍යතා සහිතව පිළිගැන්විය. බුදුන් වහන්සේ මෙසේ වදාළසේක ඔබ මේ තෑගි දීම හොඳ දෙයක්, මෙය ප්‍රඥාවන්තයින්ගේ සම්ප්‍රදායකි. වරක් යාචකයෙකුට තම ශරීරය පූජා කිරීමට පවා තම ජීවිතය පූජා කළ ජීවියෙකි. සත්කාරකයාගේ ඉල්ලීම පරිදි ඔහු අතීතය මෙම කතාව කීවේය. බොහෝ කලකට පෙර බරණසිහි බ්‍රහ්මදත්ත රාජ්‍යය කරන විට බෝධිසත්වයන් වහන්සේ වනාන්තරයක ජීවත් වන හාවෙකු ලෙස උපත ලැබුවා. මෙම වනාන්තරයේ එක් පැත්තකින් කන්දක්ද අනෙක් පැත්තෙන් ගගක්ද තුන්වන පැත්තෙන් ගමක්. හාවාට මිතුරන් තිදෙනෙක් සිටියහා වඳුරෙක්, හිවලෙක් සහ දියබල්ලෙක්. මෙම යහපත් ජීවීන් 4 වෙනස් සමගියෙන් එකට ජීවත් වූහ. සෑම දිනකම සෑම කෙනෙකුම තමන්ගේම ආකාරයෙන් ආහාර ලබාගත් අතර සවස් වරුවේ ඔවුන් එකට කතා කිරීමට රැස් වූහ. බුද්ධිමත්ම හාවා තම සගයන් තිදෙනාට නිතිපතා සත්‍ය දේශනා කළේය. දානය දිය යුතු බව තම වෙන කීපුව. සදාචාරාත්මක ශික්ෂාපද ඊතා සූක්ෂම ලෙස පැවැත්විය යුතු බවත් උපෝසත දින පිළිපැදිය යුතු බවත් ඔහු ඉගැන්විය. තිදෙනා හොඳින් සවන් දුන්හ. ඉන්පසු සෑම කෙනෙකුම නිදා ගැනීමට වනාන්තරය තමාගේම කොටසට ගියා. එක් සැන්ඩේවක හාවා අහස දෙස බැලූ විට පසුදා පුර පසළොස්වක පොහොය බව වටහා ගත්තේය. හෙට පුර පසළොස්වක පොහොයයි. අපි සීල සමාදන් වෙමු, සීලය රකින්නන්ට දානය දෙමුයි කියා පැවසිය. මිතුරන් එකග වූ අතර එක් අය තම නිවසට ගියා. පසුදා අලුයම දියබල්ලා මාළු සෙවීම සඳහා ගංගා ඉවුරට ගියේය. දීවරයෙක් රතු මාළුන් 7 දෙනෙකු අලා ඒවා එකට බැඳ තෙත්වැල්ලේ වලලා තවත් මාළු ඇල්ලීම පහළට ගියේය. මාළුවාගේ සුවඳ දැනුණු දියබල්ලා ඒවා අය 3 වරක් කෑ ගැසුයි. මේ මාළුවාගේ අයිතිකාරයා කවුද? කිසිවෙකු පිළිතුරු නොදුන් විට ඔහු මාළුවා දත්වලටගෙන ඔහුගේ ගුහාවට ගෙන ගොස් නියම වේලාවට ඒවා අනුභව කිරීමට අදහස් කළය. ඉන්පසු ඔහු කොතරම් ගුණවත් දෙයි සිතමින් බිම වැතිර සිටියේය. ඉවලුන්ද ආහාර සොයා ගියේය. ක්ෂේත්‍ර මුරකරුවේගේ හිස් පැල්පතක ඔහුට ඇට කැබැල්ලක් මත බැදපු කටුස්සකු සහ කිරි බඳුනක් හමු විය. ඔහු 3 වරක් කෑ ගැසුවේ මේ කෑම අයිති කාටද? කිසිවෙකු පිළිතුරු නොදුන් විට ඔහු එය තමාගේ යයි කියාගත්තේය. ඔහු කිරි බඳුන එහි නුලෙන් ගෙල වටා එල්ල. කටුස්සා දත්වල තිබූ ඇට කැබැල්ලක්ගෙන නියම වේලාවට එය අනුභව කිරීමට අදහස් කරමින් සියල්ල නැවත තමා ගුහාවට ගෙන ගියේය. පසුව ඔහු කොතරම් ගුණවත් දැයි සිතමින් වැතිර සිටියේය. වඳුරා අම්බ වත්තකට ගොස් ඉදුණු කහ අම්බ ගෙඩි ගණනාවක් එකතු කරගත්තේය. ඒව ඉදුණු කහ අම්බ ගෙඩි ගණනාවක් එකතු කරගත්තේය. දානම් ඉදුණු කහ අම්බ ගෙඩි ගණනාවක් එකතු කරගත්තේය. පසුව ඔහුද තමා කෙතරම් ගුණවත් දැයි සිතමින් වැතිර සිටියේය. ඒ සමගම හාවා එළියට ඇවිත් සුපුරුදු පරිදි කුස තනකොළ කන්න පටන් ගත්තා. කෑමකමින් සිටියදී ඔහු සිතුවේ මට ඉමාගාතේ යන යාචකයෙකුට තනකොළ පූජා කරන්න බැහැ. මට බත්, තෙල් හෝ වෙනත් කිසිවක් දෙන්න බැහැ. යාචකයෙක් කෑම හොයාගෙන ආවොත් මට මගේම මස් එයාට දෙන්න වෙනවා. මම මගේ ජීවිතය පූජා කරනට කැමති සීලයෙහි පිහිටි අයෙක්ද යයි සිතුවේ. මේ අපූරු අදහස හාවාට පැමිණි විගස සක්‍රදේව රාජයාගේ සුදු කිරිගරුට සිංහාසනය රත් විය. මේට හේතුව හාවාගේ ගුණධර්ම බව සක්දේව රජුට දෙතහුණු අතර ඔහු හාවා පරීක්ෂා කිරීමට තීරණය කළේය. කෙසේ වෙතත් පළමුව සක්දේව රජ අනසතුන් පරීක්ෂා කිරීම හොඳ අදහසක් යයි සිතුවේ. ඔහු මහලු බ්‍රාහ්මණයෙකු ලෙස වෙස්වලාගෙන දියබල ගුහාවෙන් පිටට සිටගෙන සිටියේ. දියබල්ලාගෙන් මෙසේ ඇසුවේය. ඥානවන්තයාණෙනි, මට කෑමට මෙසේ ලබාගත හැකි නම් මම මගේ පූජක රාජකාරි ඉටු කරමි. යනුවෙනි. හොඳයි, මම ඔයාට කෑම ටිකක් දෙන්නම්. මට අවංකවම ලැබුණු රතු මාළු 7ක් තියෙනවා.
බ්‍රාහ්මණයා බඩ පිරෙන්න කන්න. මේ වනාන්තරයේ ඉන්න ඔයාට සාදරයෙන් පිළිගන්නවා. බ්‍රාහ්මණයා ඔහුට ස්තුති කර මම පසුව එන්නම් යයි පැවසිය. ඊළඟට ඔහු හිවලාගේ ගුහාවට ගියය. හිවලුන්ද ඉක්මනින් ඔහුට ආහාර ටිකක් ලබා දෙමින් මා සතුව ඇත්තේ ක්ෂේත්‍ර මුරකරුගේ පැල්පතෙන් ගත් කටුස්සකු සහ කිරි භාජනයක් පමණි. මා සතුව ඇතිදේ මම සතුටින් ඔබට දෙන්නෙමි. ඔබට මෙම වනාන්තරයේ රැඳී සිටීමට සාදරයෙන් පිළිගනිමු යනුවෙන් පැවසිය. බ්‍රාහ්මණයා ඔහුට ස්තුති කර මම පසුව එන්නම් යයි පැවසිය. ඉන්පසු ඔහු වන්දුරාගේ ගස ළඟට ගියාය. වන්දුරාද ඔහුට ආහාර ටිකක් දුන්නේය. මන්ලග ඇලෙන්ගත් සිසිල් වතුර තියෙනවා. ඔහු කිව්වා. ඉදුණු අඹ තියෙනවා. ඔබට ඒවා භුක්ති විඳීමට හැකි. ඔබට මෙම වනාන්තරයේ රැඳී සිටීමට සාදරයෙන් පිළිගනිමු. බ්‍රාහ්මණයා ඔහුට ස්තුති කර මම පසුව එන්නම් යයි පැවසිය. අන්තිමේදී ඔහු හාවාගේ ගබටාවට ගියා. හාවා ඇහුවා ඇයි එතන හිටගෙන ඉන්නේ කියලා. ඥානවන්තයි ඔබ මා කුසගින්නේ පෙළනවා. බ්‍රාහ්මණ වෙස්ගත් සක්‍ර දේවේන්ද්‍රයා පිළිතුරු දුන්නා මට කන්න දෙයක් හොයාගන්න පුළුවන් නම් මම මගේ සීලය ආරක්ෂා කරගෙනවා. හාවා බෙහෙවින් සතුටු වී මෙසේ පිළිතුරු දුන්නේය. බ්‍රාහ්මණේ ඔබ මා වෙත ආහාර සඳහා පැමිණීමෙන් හොඳ දෙයක් කළා. නමුත් අද මම ඔබට කවදාවත් නොදුන් තෑගකක් දෙන්නෙමි. යන්න මිත්‍රයා දර ටිකක් ගොඩගසා ගින්නක් දල්වන්න. එය හොඳින් දැවි ගිනිදැල් හෝ දුම් නොමැති අවස්ථාවක් වේද මට කතා කරන්න. සතුටින් එයට පැන ඔබට මගේ ජීවිත මා පූජා කරන. මගේ ශරීරය පුලුස්සන විට ඔබට මගේ මස අනුභව කළ හැකිය. සක්කා තම අසාමාන්‍ය බලය යොදාගෙන දැවෙන ගල් අගුරු මනුෂ්‍යක්කින් වෙලාය. ඔහු කුස තනකොළ ඇඳෙන් නැගිට ගින්න අසලට ගියය. ඔහුගේ ලොම්වල සිටින ඕනෑම ක්‍රමීන් බේරා ගැනීම සඳහා ඔහු 3 වරක් තමාවම සොලවා ගත්තය. එසේ කිරීමට හේතුව නම් හාවාගේ ශරීරයේ ඉන්නා ක්‍රමියන්ගේ ජීවිත බේරා ගැනීමයි. ඉස්සෙල්ලම ගින්න අසල පැනීමෙනු ළඟා කිනා කරන්න බෑ. ඇත්ත වශයෙන්ම ඔහු හිම පතනයකට පැන්නක් මෙනි. පුදුමයටපත් ඔහු බ්‍රාහ්මණයාට කතා කළේ බ්‍රාහ්මණ ඔබ දල්වා ඇති ගින්න අයිස් මෙන් සීතලයි. එය මගේ ශරීරයේ හිස කෙස පවා උණුසුම් නොකරයි. ඥානවන්තයණෙනි මම බ්‍රාහ්මණයෙක් නොවේ. මම සක්‍රදේව රාජයා වෙමි. මම ඔබේ ගුණධර්ම පරීක්ෂා කිරීමට පැමිණියමි. ඥානවන්ත හවා මේ මුළු යුගය පුරාම මම ඔබේ ගුණධර්ම පරීක්ෂා කරනෙමි. ඉන්පසු ඔහු ඒකපසකින් වූ කන්ද මිරිකා එහි සාරයම නිස්සාරණය කළේය. එය ඔහු පුර පසළොස්වක පිවය දින මුහුණතෙහි හාවාගේ රූපය ඇඳීමට භාවිතා කළේය. තරුණ කුස තනකොළ ඇන්දක් මත හාවා මෘදු ලෙස තැබීමෙන් පසු සක්‍රයා තවුතිසා දෙව්ලොව වෙත පාපසු ගියය. ජීවීන් 4 දෙනා සතුටින් හා සමගියෙන් එකට ජීවත් වූ අතර ඔවුන්ගේ කාන්තාරවලට අනුව කටයුතු කිරීමට මිය යනතෙක් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ශික්ෂාපද රකිමින් සහ උපෝසත දිනයන් පිරිපැද්දා. බුදුන් වහන්සේ තම කතාව අවසන් කළ විට සියලු අවශ්‍යතා පරිත්‍යාග කළ ගෘහපතියා පළමු මාර්ගයට පැමිණියය. එවිට බුදුන් වහන්සේ උතත හඳුනාගත්තා. උන්ගේ දියබලයා තම අනුභවත මොග්ගලානා හිවලෙකු විය. සාරිපුත්ත වදුරාද විය. මම සසපණ්ඩිත නම් හාවාවිය. යයි පැවසිය. ඔබ ඒ නැරඹුවේ 550 ජාතකයේ ඇති සස ජාතකයයි. අනිතයට බලන්න ෂෙයාර් කරන්න. ලයික් කරන්න කැමති නම් අඩුපාඩු ඇත්නම් කොමෙන්ට් කරන්න. තෙරුවන් සරණයි.